මිනිස්සු සමාජයෙන් ප්‍රතික්ෂේප වෙලා අහන්න ඕන තරම් ඕන වචන අහලා විඳින්න තියෙන ඕන හැම දුකක්ම විඳපු මිනිස්සු ජීවිතේ දවසක නැගිට්ටාම ඒ මිනිස්සු අය කිසිම කෙනෙකුන්න වටන්න බෑ. ඒ හින්දා ඔයා දන්නව නේද නෙළුම් මලක් පිපෙන්නේ කොච්චරනම් මඩගොහරුවකද කියලා. ඒ මඩගොහරුවට බෑලා නාන්න කියලා කිව්වට අපි කවදාවත් නෙළුම් වලක බෑලා නාන්නේ නෑ. හැබැයි බලන්න ඒ මඩගොහරුවේ පිපුණට මේ නෙළුම් මලට කොච්චර අන්තිමේට වටිනාකමක් තියෙනවද? මේ නෙළුම් මල කොච්චර ලස්සනයිද? මම කියන්නේ එහෙම තමයි. මේ නෙළුම් මල මඩේ පිපුණට ඕන කෙනෙක් ඕන තැනකදී ඕනේ පුණ්‍ය භූමියකදී සල්ලි දීලා අරගෙන ගිහිල්ලා පූජා කරන තරමට මේක දවසක අපිට වටිනාකමක් තියෙනවා. ඔයත් එහෙම තමයි. මිනිස්සු ප්‍රතික්ෂේප කරයි. හැබැයි ඔයා ධාර්මිකයි නම් ඔයත් දවසක මේ විදියට අන්තිමේට පිපිලා ලෝකෙටම සුවඳ දෙන චරිතයක් වෙනවා. පුළුවන් නම් account එකට ගිහිල්ලා මගේ වීඩියෝස් ටිකක් බලලා like ටිකක් දාලා යන්න කියලා ආරාධනාවක් කරනවා.